අනිත් ආණ්ඩුව වගේ නම් මේ අපි කොටාබේ ආණ්ඩුවේ ගත්තාම ඇත්තටම රට බංකොලොත් වෙලා තිබ්බේ. සල්ලි නෑ තෙල් ගේන්න. එහෙම තිබ්බනේ. අපි දවස් 3-4 පොලිං වල හිටියා. මේ ආණ්ඩුවේ එහෙම කිසිම දෙයක් නැහැ. තෙල් දින ඇති වෙන මේ මිනිස්සු ටිකක් මේ මවාගත්තු දෙයක්. අනිත් එක මේ මාධ්‍ය වලින් මාධ්‍ය දෙකක් තියෙනවා. මාධ්‍ය දෙක ගිනි තියෙනවා රටම. මේක මුළු රටේ මිනිස්සු දන්නවනේ. මේ මාධ්‍ය දෙක බොරු විවේචන දාලා මේ ගිනි තියෙන මිනිස්සුන්ව මේ බය ගන්නවා. ඒ අරින්න වෙනම කිසිම ප්‍රශ්නයක් නැහැ. රට හොඳටම යනවා. මේ යන විදිහ හොඳටම හොඳයි. ඕක තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. ඒතරම විපක්ෂ නායකතුමා දැනගන්න ඕනේ රටේ දේවල් කතා කරන්න ඉස්සරහට හොඳ නිර්මාණ. මේවා අපිට වෙන්න ඕනේ මේ රටට මේ වගේ දේවල් කතා කරන්න ඕනේ එතුමා. එයා කතා කරන්නේ මොකද්ද මේ අර මේ ගල් ලඟුරු ඒවයි මේ තෙල් පෝලිං ඒවයි මොනවද මේ විපක්ෂ නායකතුමෙක්ගේ දක්ෂකම මේක නෙමෙයි. ඉස්සරහට වෙන්නේ අනාගතය බලලා කතා කරන්න ඕනේ. අපි මේ වගේ ඉස්සරහට මේ වගේ වැඩපිළිවෙලක් කරනවා නම් රටට හොඳයි. ඒ වගේ දේවල්. මේ පරණ දේවල් අරගෙන කතා කරන පරණ දේවල් කතා කරන ඒගොල්ලෝ අවුරුදු 70 ගානක් UMP ආණ්ඩු තිබ්බා. ඉතින් මේක කරාද මේ රටට මොකද උනේ? මේක තමයි ඇත්ත කතාව. මේ මිනිස්සු කවදාවත් රටක් ගොඩ දාන්න පුළුවන් මිනිස්සු නෙමෙයි. කරන්න බෑ ඒගොල්ලන්. අපේ හොඳ වාසනාවකට මේ අනුර කුමාර ජනාධිපතිතුමා ආවේ. නැත්තම් මේ ටිකත් නැතුවම යනවා. අපි ඊළඟ ජනාධිපති මැතිවරණෙත් මේ මිනිස්සුයම අපි ඉස්සරහට දානවා. අපේ කැමැත්ත එච්චරයි.